ඔයා දන්නවද සුන්දර කතාව? මේ ස්ටෝරි එක කියන්නේ හරිම සෙන්සිටිව් ෆීලිං එකක් ඇති වෙන්නේ. එහෙම එතකොට මම මේ ස්ටෝරි එක ස්ටාර්ට් කරද්දී ඔයාගේ ඇස්වලට කඳුළු එන්න පුළුවන්. හරිද? ඒ කඳුළු මැඩපවත්වා ගන්න ඔයා උත්සාහ කරන්න. එහෙමනම් මගේ කතාව අහන්න. දසුන් ඊයේ මැරි කරා. දසුන් මැරි කරලා හිටියේ සමන්තින්. දසුන් දෙවෙනි පාට දෙවෙනි සෙකන්ඩ් ෂයි තමයි මේ පාතිමාව මැරි කරේ. දසුන් කලින් මැරි කරලා හිටියේ සුගන්ධි එක්ක. එතකොට පාතිමා තමයි ඒකේ දෙවෙනි කසාදේ. පළවෙනි කසාදේ තමයි සුගන්ධි. එතකොට සුගන්ධි පළවෙනි කසාදේ වුණාට සුගන්ධියේ වෙන එෆෙයාර් එකක් නිසා දසුන් එයාව ඩිවෝස් කරා. ඊට පස්සේ පාතිමා තමයි දෙවෙනි කසාදේ. ඇයව තේරුම් ගත්තේ ඔහු අවුරුදු දෙකක් ප්‍රොපෝසල් එකකින් තමයි දසුන් මැරි කරේ. දසුන්ගේ පළවෙනි කසාදය. නමුත් පාතිමා දසුන්ට ඩිස්ටර්බ් කරන්න ගියේ නැහැ. දසුන්ගේ කැමැත්ත නිසා ඒට ආදරය කරන නිසා හරියට ආදරය කරන නිසා ඔහුගේ කැමැත්තට ඉඩ දුන්නා. නමුත් දසුන්ට බබාලා හිටියේ නැහැ. දසුන්ගේ පළවෙනි කසාදය දික් කසාදයකින් වෙන් වුණා. ඊට පස්සේ දසුන් පාතිමා සමග විවාහ ගිවිස ගන්න ඇග්‍රීමන්ට් එකක් සයින් කරා. ඔයා දන්නවද? දසුන්ගේ වැරද්ද හංගලා දසුන් බ්ලේම් කරන්නේ. දසුන් බැනවදින්නේ පාතිමාට. ඒ ඇයි කියලා දන්නවද? පාතිමාගේ අවංකකමෙන් පාතිමාගේ තියෙන නිහතමානීකමෙන් දසුන් ප්‍රයෝජනය ගන්නවා. ඇයට නොදැනෙන්න ඔහු ඇය වෙනුවෙන් කාලය කැප කරනවා. නමුත් දසුන් පාතිමාට අවංකව ආදරය කරන නිසා නමුත් කලින් කසාදය අමීරි අප්‍රසන්න නිසා ඒ මානසික මට්ටමින් ඔහු තාමත් ජීවත් වෙනවා. පාතිමාට ඔහුගේ මානසික මට්ටම තේරුම් ගන්න හැකියාවක් තියෙන නිසා මාස 6කින් පස්සේ සියලු දේ අමතක කරලා දසුන් විවාහ නොවූ පුද්ගලයෙක් විදියට හැසිරෙන්න උත්සාහ කරා. දසුන්ගේ පළවෙනි විවාහය පාතිමා කියලා හිතාගෙන දසුන් සහ පාතිමා සුන්දර යුග දිවියක් ගත කරා. බලන්නකො මේ සුන්දර කතාවනේ. අපිට පහුවෙලා තීරණ ගද්දී අපේ සිතා බැලිමේ කාලය ගිලිහිලා ගිහිල්ලා. පහුවෙලා තමයි අපිට ඒ දේ තේරුම් ගන්න උත්සාහ ගත්තේ. පාතිමාවත් දසුන්වත් නිවැරදි කෙනාව තෝරගන්න ගොඩක් වෙලාවට උත්සාහ කළේ නැහැ. ජීවිතය ගැන ගැඹුරින් හිතන්න එයා උත්සාහ කරේ නැහැ. ඒ නිසායි දසුන්ට වැරදුනේ. නමුත් පාතිමාට ජීවිතේ වැරදුනේ නැහැ. පාතිමා සාර්ථක ජීවිතයක් ගත කරා. නමුත් පාතිමා දෙවෙනි කසාදයකට ගිහිල්ලා නැහැ. අන්න ඒකයි රහස. පාතිමා බුද්ධිමත්. නමුත් දසුන් මෝඩ විදිහට තමන්ගේ ජීවිතය අවුල් කරගත්තා. කායික හැඟීමකට වෙන්න පුළුවන්. මානසික හැඟීමකට වෙන්න පුළුවන්. භෞතික දියුණුවකට වෙන්න පුළුවන්. දසුන් ඒ විවාහයට කැමති වුණේ. පේරන්ට්ස්ලාගේ කැමැත්තකට වෙන්න පුළුවන්. ඉතින් බලන්න දසුන්ට ජීවිතේ වැරදුනා. ජීවිතේ හරි කෙනාව මිස් වුණා. හරි කෙනා නැවත හම්බෙදී අවුරුදු 2ක් ගත වුණා. ඒ කාලකන්ණී ජීවිතය දසුන් අමතක කරා. දසුන් පළවෙනි විවාහය වගේම දෙවෙනි විවාහය සාර්ථක කරගෙන දරුවන් දෙදෙනෙකුගේ පියෙක් සහ මවක් බවට දසුන් සහ පාතිමා පත්. බලන්නකො නේද? ජීවිතය වරදිනවා. ජීවිතය සාර්ථක වෙනවා. ජීවිතය අකාලේ මිය දෙන්නට නොදී ජීවිතය ලස්සනට පිළිවෙලට ගත කරන්න අවස්ථාව තියෙද්දි ඇයි අපි ජීවිතය නිකරුණේ නාස්ති කරගන්නේ? නේද? තේරුවන් සරණයි.